අනුවාදේ නේද ලංකාවේ මල්ලි සිංහලෙන්. රැප් වල යල් පැන ගිය තාලබෝ හඬින් අපි ඇතුලේ කූරු ගණන් කරලා ආවේ දැන් ඉතින් දෙනවා රැප් එකක් මචං ඔන්න සුද්ධ සිංහලෙන් ඉන්නවද වට පිට ඔය රැප් දෙන අය ඔලගේ රැප් සෙට් එක මදින්නේ නැන්නේ දතකට ඔල දත් මදින්නේ නැති හින්දා එන්න කට ගඳ අඩව අපං කට අපං මේ රැප් උඹලගේ රවුම් මූණු ලස්සනයි හඬ විතරක් මූසලයි සද්ද ලස්සනයි උඹලගේ හඬ මූසලයි මගේ සද්ද ලස්සනයි ස්වර ස්ථාන මම දනි අකෝමල තීව්‍ර ස්වර එතකොට අචල චංචල ස්ථායි අන්තරාවලට දාලා මේ රැප දෙන්නකොට මගේ බය අයිබෝන් සර් මට පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ හැබැයි මේක කළ යුතුම නිසා අපි හම්බෙනවද අනිවාර්යෙන්ම සර් බොහොම ස්තුතියි පාරේදී හම්බුනේ මේ මගේ පොඩ්කාස්ට් සෙටප් එක මම මේ කතා කරන විදිය පාරේදී හම්බුන විදිය නෙමෙයි දැන්වා ස්ට්‍රීට් රැපර් බ්‍රෑන්ඩ් එකක්. thank you very much ලංකාවේ ජනතාව ආදරෙන් ඔසවා තියලා තියෙනවා. හතර වටේම වගේ වීඩියෝ ෂෙයා වෙනවා. ඒක මම කරපු දෙයක් නෙමෙයි. ඔයගේ දක්ෂතාවය. පොඩ්ඩක් ගන්නද? දක්ෂතාවයට ගන්න. thank you very much අපි ඇගෙව්ව ඈ. දැන් මාව ෂුවර් කරේ නෑනේ. තවත් එක මොකක්ද හුවේ? ඇගීමක් පමණද කියලා ඇහුවනේ. ඔව් ඔන්න උදව් කරනවා. ප්‍රැක්ටිකලි ඔන්න ගෙන්නවා. සින්දුව හදනවා. ওই සින්දුව අපි මියුසික් වීඩියෝ එකක් කරනවා. 100% මම දායකත්වය නොමිලේ සතයක්වත් එපා මට වගේ. ඔය හම්බ කරගෙන ඉන්නවත් මට සතයක්වත් එපා. ඔඩියෝ එක කරන්න මල්ලි ඉන්නවා 100%ක් බානුක මල්ලි. එයා ඒ වැඩේ බාරගත්තා. බානුක එන්න ෆ්‍රේම් එකට. කො බානුකට ඔන්න ඔහොම කැමරාව පොඩ්ඩක් අපි හරවමු. මෙන්න බානුක පැය 24ක් 48ක් යද්දී ට්‍රැක් එක හැදෙනවා. හැබැයි අපි මේ ට්‍රැක් එක තවත් අප්ඩේට් කරන්න කතා කරගත්ත ඒක රෙගේ පැත්තට තව බර කරන්නනේ. ඔව් ඉතුරු ටික දැන් කතා කරමු නම් බානුක thank you. අපි ඉස්සරහට කතා කරමු බ්ලොග් එකක් දාලා බානුකත් එක්ක වෙනම මම පොඩ්කාස්ට් එකක් කරනවා බානුකත් එක්ක කතා කරන්න ඕන ඉස්සරහට අපි. ඉතින් මේ පාරේ හිටියේ. හම්බෙද්දි මට පාරේනේ හිටියේ. ඔව් මහා පාර මලුත් අතේ තියන් හිටියේ. ඇයි ඒ? සර් ගොඩක් වෙලාවට මගේ දක්ෂතා තිබ්බට ඒ දේවල් වලට අතහිත දෙන්න ගොඩක් අය වාචික විතරයි කටයුතු කරේ. ඒ කියන්නේ මෙහෙම කරන්නම් මෙතනට එන්න මේ විදිහට කරමු මේක මේ විදිහට යයි මේ විදිහට ඔය දක්ෂතාවය තිබිලා ඒක ගොඩ දාගත්තේ නැත්තේ. යම් යම්සේ මගේ අඩුපාඩු තිබ්බා. සාමාන්‍යයෙන් ඉතින් සමාජයට නොගැලපෙන යම් ක්‍රියාවල තිබ්බා. නුසුදුසු දේවල් කරාද? අපි කියමු යම් කිසි විදිහට උපසංස්කෘතියකට. අනුව තමයි හැඩ ගැහිලා සුර වැරදුනොත් සසරම වර්ධිනවා. කතුනුරේ හාමුදුරුවෝ ඒකම පිළිගන්නවා සර්. හැබැයි දක්ෂතාවය කවදාවත් වරදින්නේ නෑ. ඒක උපතින්ම අරන් එන්න. දැන් ඔය උපතින්ම ගෙනාපු හැකියාවක් තියෙන්නේ නේ. දැන් මේ වෙලාවේ ශරීරයේ යම්කිසි මත්ද්‍රව්‍යයක් තියෙනවද නැද්ද? මේ වෙනකොට සර් 180%ක්ම ඉවරයි. දැන් මේ වෙලාවේ ඇඟේ තියෙනවද මත්ද්‍රව්‍ය? මේ වෙලාවනකොට නැහැ. දැන් මේ මාත් එක්ක ඉන්න මිනිස්සයාගේ ඇඟේ ඇතුලේ මත්ද්‍රව්‍යයක් තියෙනවද? නැහැ. අම්මත් එක්ක ආවේනේ. අම්මත් එක්ක ආවේ. අම්මට ගොඩක් ආදරේනේ. අම්මට ගොඩක් ආදරේ. මත්ද්‍රව්‍ය ඕනේද රැප් කරන්න? නැහැ. ඒක තමයි ගීතෙන් කියන්නේ. මත් ලෝලියෙක් මතට විරුද්ධව සින්දුවක් හදනවා. ඔව්. ඇයි ඒ? මේකනේ මත්ද්‍රව්‍ය නිසා ගොඩක් දක්ෂතා තියෙන කට්ටිය විසි කරලා දානවා. ගොඩක් දක්ෂතා තියෙන කට්ටිය ඉන්නවා යම් තැන්වල. මම දැනුවත්ව සර්ට ගොඩක් අත්දැකීම් ඇති. නමුත් ඒගොල්ලන්ගේ පිටේ තියෙන පැත්තකට කුණු ගොඩකට ඇදලා දානවා. ඒගොල්ලන්ගේ පිටේ බෝඩ් එකක් ගහලා තියෙන හැම වෙලේම කාර්යය. නමුත් ඒකත් එක්ක ඒගොල්ල කොච්චර දක්ෂතා වලින් පරිපූර්ණ පුද්ගලයෝ වුණත් අර බෝඩ් එක අංකට එකට එනවා දක්ෂතාවය 2ට 3ට යනවා. කාර්යය කියන එක. දැන් ඔයා පාරේ ඇත්තටම ඔයාගේ ලෝකෙක එදා හිටියේ. අනිවාර්යයෙන්. අතරමං වෙලා හිටියේ. අතරමං වෙලා. තව ගොඩක් දුර ගියා නම් ජීවිතේ හිතා ගන්න බැරි විදියකට ඔයා අතරමං වෙන්න තිබ්බා. පැහැදිලිවම. ඔයාගේ අම්මා කියන විදියට අපි අම්මව අද නෙමෙයි පෙන්වන්නේ. ඔව්. අම්මා මෙතන ඉන්නවා. අම්මව පෙන්වන්නේ ඔයාගේ මියුසික් වීඩියෝ එක ලොන්ච් කරන දවසට අපි ලෝකෙට. ගොඩ එන්න උමනාවක් තිබ්බද ඇත්තට? ගොඩ එන්න උවමනාවක් තිබ්බස. නමුත් අපි කොච්චර try කරත් ගිලෙන්න යනකොට පිදුරු ගහක් හරි අල්ලනවලු. ඒ වගේ පිදුරු ගහක් වගේ හරි යම් කිසි කෙනෙක් වුණා නම් ඒක මාර ගහක් වෙලා එනවා. නමුත් පිදුරු ගහක්වත් තිබ්බේ නැහැ සර්. මට සර් ඒකයි මාර ගහක් සර්. ආදරේ ඒකෙම. ඉදාර මල් මිට දෙන්නේ ඒ වගේම තමයි. මොනවද කියන්නේ දැන්? කට්ටිය කියනවා සර් කතා කරන කට්ටිය සමහරවිට කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ මමයි සර් මේිට මොහොතකට කලින් අපි කතා කරේ. බෝඩ් එක තියෙනවා. ඒ බෝඩ් එකත් එක්ක හැම වෙලේම හිතන්නේ ගමනක් යන්නේ නැති වෙයි. නිවැරදි කිරීම කරන්න බෑ දැන් අපි. වීඩියෝ එකේ බොරු කිව්වනේ. දෙකක් වා පිළිගත්තා. ඔව්. ළමයි නෑ. තනිකඩේක්නේ. ඒක තනිකඩේ ජීවිතයක්. අම්මත් එක්ක ඉන්නේ අක්කලා දෙන්න රටද කොහෙදනේ? ඔව්. ලොකු අක්කා ෆින්ලන්ඩ් වල ඉන්නේ. අකුණු ගහනවා. අකුණු ගන්නවා. අයියෙන් අකුණු ගහනවා. එලි. දැන් මේ පොඩ්කාස්ට් එක කරන මොහොතේම අපි මේක කරලා ඉවරච්ච ගමන් අප්ලෝඩ් උත් කරනවා. ඔයගේ සින්දුව ලබන සතිය අපි දානවා. සන්තෝෂයි. ඉක්මනින්ම ඉවර කරමු. ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ වෙනසක් කරන්න පුළුවන් වේද වට? එකෙම බලුවා.
අනිවාර්යෙන් කරනවා. අනිවාර්යයෙන්ම කරනවා. මම උදව් කරන්න. Thank you very much sir. සංගීතය පැත්තෙන් ඕනි සපෝට් එක ගන්න ප්‍රොඩියුසර් කෙනෙක් ඉන්නවා නම් මෙයාට සපෝට් එක දෙන්න. මෙයා නෙමෙයි ගායකයා. නිශාන්ත ඉන්දිකනේ. ඉන්දික. නිශාන්ත ඉන්දික. ස්ටේජ් නේම් එක එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නේම් එක ස්ට්‍රීට් රැපර් මම දාන්නේ. Street rapper. මම දාන්නේ නම. ආද? හා එනම් බාර ගන්නවද? එකම බාර ගන්න. ඒ නමින් YouTube channels, Facebook pages, Instagram මේ දේවල් හැමදේම අපි අරිනවා. ඇරලි ඉවරලා ඉදිරියටම යන්න ඕනේ. මේ පොඩ්කාස්ට් එකක් සාකච්ඡාවක් නෙමෙයි. නෑ නෑ සර්. මේක ඔයාගේ ජීවිතේ මයිල්ස්ටෝන් එකක්. ඔයාගේ ජීවිතේ පරිච්ඡේදයක් ලියවෙන අවස්ථාවක්. ඒක ලියන්න ලියලා ඉවර කරන්න. මම කියවනේ මේ පොඩ්කාස්ට් එක කරන්න කලින් කරන්න කරනවා. ලියන්න. අපි එන්නේ මේ ලෝකෙට ලියන්න. අපි එන්නේ අපි ඉපදෙන්නේ මේ මනුස්ස ජීවිතයේ මේ උතුම් මනුස්ස ජීවිතය අරන් අපි ඉපදෙන්නේ මේ පොළොවේ. ලියන්න. ඒක ලිවිය යුතුමයි. ලියන එක මගින් නවත්තලා වෙන ට්‍රැක් වලට යා යුතු නැත. මට හිතෙනවා සර් රැපර් කෙනෙක් කියලා සර්. ඒක තමයි සර් රැපෙන් කියන්නේ. ඔබට පුළුවන්. ඔබ වගේ මේ වීඩියෝ එක නරඹන කෙනෙක් ඉන්නවනම් ඔබටත් පුළුවන්. ඒකයි මේ අපි කරන හැම දෙයකින්ම සමාජයට මට දෙන්න ඕනේ පණිවිඩය. මට හම්බ කරන්න දෙයක් නැහැ, මට දිනා ගන්න දෙයක් නැහැ මේ සෝෂල් මීඩියා වල. මම යන්න තියෙන උපරිම ලෙවල්ස් වලට ගිහිලා තියෙනවා. ඒවා අල්ලලා ටච් කරලා තියෙනවා සෝෂල් මීඩියා වල. හැබැයි මං ආසයි ඔයා මටත් වඩා දුරක් ග්ලෝබලි රෙකග්නයිස් වෙන ආටිස්ට් කෙනෙක් වෙන දවස බලන්න. අනිවාර්යෙන් සර්. මේ යන්න දවස් ඕනේ දවස. වැඩි ආයතක නෑ සර්. හැබැයි ඒ දවස එනවා නම් යම් කිසි වෙලාවක යම් කිසි කාලයක ඒකට සර් එකම පුද්ගලයා වෙනස් වෙන්න එපා. අනිවාර්යෙන් සර්. කවදාවත් වෙනස් වෙන්න එපා. අරමුණටම යන්න. thank you very much. අමතක කරන්න එපා මොකටද පටන් ගත්තේ කියලා. ආදරේ කරලා තියෙනවා. කරලා දිනවා. මොකක්ද ආදරේ කියලා? එදා නම් කිව්වේ හැඟීමක් කියලා. අදත් කියන්නේ හැඟීමක් තමයි. නමුත් ආදරය කියන්නේ සර් සමහර වෙලාවකට ආදරේ නිසා කඩා වැටලා තියෙනවා. ඔව් පැහැදිලිවම. ඔයා ඔව්. නැත්තටම කියලා තියෙනවා. මත්ද්‍රව්‍ය පැත්තට යන්න හේතු වුණේ ආදරයෙන් කඩා වැටීමක්ද? ආ නැත්නම් හීන කඩා දැමීමක්ද? ආදරය මද්ද්‍රව්‍ය පැත්තට හේතු කරන්නේ නෑ මාව. නෑ. නෑ. මගේ ඩ්‍රීම් එකක් විදිහට තිබ්බේ මගේ ලොකුම දක්ෂතාවයක් තියෙන අම්මලා තාත්තලා මගෙන් බලාපොරොත්තු වුණු සහ මම ගොඩක් මගේ පාසල් යන අවදී ඉඳන් මගේ ගොඩක්ම දක්ෂතා තිබිලා මාව ගොඩක් අගය කරපු මගේ මේ මියුසික් ඒ වගේ දේවල් එන්න නැති වෙලා මගේ තාත්තා ඉස්සර මම මතක මම පොඩි කාලේ ෆ්ලූට් එක ප්ලේ කරනවා මම උත්තෝගන් එක ප්ලේ කරනවා. එතකොට මට පසු කාලීනව මේ මං ගාව ගිටාර් එකක් තිබ්බ PSR 550 කීබෝඩ් එකක් තිබ්බ මම එතකොට වන් මෑන් ප්ලේ කරා. ඒ හැම දෙයක්ම මගේ නැති වුණා. ඒ නැති වෙන්න හේතුවත් මේක. නමුත් ඒ දේවල් එක්ක මට දැන් කිසිම දෙයක් නෑ නේද ඕනේ නෑ කියන තැනත් එක්ක මං එන්න මද්ද්‍රව්‍ය තුල සැරිසරුවා. ඒකට එක හේතුවක් මගේ සංගීත කටයුතු වලින් මං ඈත් වුණ එක. ආදරය ලොකු හේතුවක් වෙන්නේ නෑ මද්ද්‍රව්‍යයට. නමුත් මට දුකයි මගේ තියෙන දක්ෂතාවයන් එක මට ඉස්සරහට යන්න බැරුණ එක. කොයිද ඉස්කෝලේ? මං තර්ස්ටන් කොලෙජ්. මං ඉස්කෝලේ නම කියන්න යාළුවෝ ලැජ්ජා කවුද වෙන්නේ. ඉස්කෝලේ? 3-4 දෙනෙක්ම හිටියා සර්. ඒ යාළුවෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. කොල්ලව ගොඩ දාන්න. කොල්ලගේ මියුසික් ජර්නි එකට උදව් කරන්න කැමති කරුවෝ ඉන්නවනේ මට කතා කරන්න. අපි සම්බන්ධ වෙමුනේ. අනිවාර්යයෙන්ම සර්. ඒ යාළුකම් තියෙන්න ඕනේනේ. ඔව් ඔව් ඔව්. අතරමං කරන්න බෑ යාළුවෝනේ. මගේ යාළුවෝ ටිකක් හිටියා සර්. මේ වෙනකොටත් සමහර අවස්ථාවල යම් විදිහකට මාත් එක්ක සම්බන්ධ වෙනවා Facebook එකකින් එහෙම. ෆුඩ් සිටි මේ බෝඩ් ප්ලේස් මෙතන ඔබ අත්තර මුලින් ඉඳන් එනවා මේ පැත්තේ ඇවිදිනවනේ. ඔව් නිතර. මේ ෆුඩ් සිටියට ගිහිල්ලා මිනිස්සුන්ගේ මොන හරි ඉල්ලලා තියෙනවද? මට ෆුඩ් සිටියෙන් කෝල් එකක් ආවා. වැඩ කරන මිනිස්සෙක්ගේ මට එයාගේ නම කියන්න බෑ. එයා කතා කරලා කිව්වා ඔයා ඔය වීඩියෝ එකේ කරලා තියෙන වැරදි වැඩක් කියලා. ඔය මිනිස්සයාට උදව් කරේ ඇයි කියලා ඇහුවා. හරිද? ඔය මිනිස්සයා ෆුඩ් සිටියේ ඉන්න මිනිස්සුන්ට අතපාලා එක එක බොරු කියලා සල්ලි ඉල්ලනවා කිව්වා. අහන්න මං කියන දේ. ඔව්. මගේ මිනිස්සයාට කිව්වා ඔයා කවුද? ඒ මිනිස්සයාව ජජ් කරන්න කියලා. ආ. කිසිවෙකු විනිශ්චය නොකරන්නේ. මන් දන්නේ ඇයි එහෙම කරන්න කියලා මට දැන් අහන්න ඇහුවොත් මට උත්තරයක් දෙනවද? අනිවාර්යෙන්. ඒ මිනිස්සයා ඉස්සරහ ඔයාව ඩිෆෙන්ඩ් කරා. ඔයාගේ පැත්ත ඊට ගත්තා. පැහැදිලිව. ඒ මිනිස්සයා තරහ වුණාද දන්නේ මාත් එක්ක. මං හිතන්නේ තරහ වෙලා නැති වෙයි. ඇයි එහෙම? මෙහෙමයි. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඉස්සරහට ගිහිල්ලා කෙනෙක් යම් කිසි දෙයක් කියනකොට ඒ පුද්ගලයා එවෙලේ යම් දෙයකට රැවටුණා නම් යම් කෙනෙකුට එයාට තමයි ඉගෙන ගන්න දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ තවදුරටත් සමාජයේ මාව රැවැට්ටිය හැකි යමෙක් මගේ ඉස්සරහා ඉන්නවා. මං හොරකම් කරන්නේ නැහැ සර්. මං කොල්ල කාලා නැහැ. මිනි මරලා නැහැ. මගේ කට පාවිච්චි කරනවා. රුපියල් 1000 කිල්ලොත් කවුරුත් දෙන්නේ නැහැ සර්. හැබැයි සර් can you buy for me small milk powder packet? කිව්වම දෙනවා. ගිල්ල අරන් එනවා. ඉගෙන ගන්න තියෙන්නේ යාට. ගොඩ යන්නයි ජීවිතේ මොකක් හරි ජීවත් වෙන්න නැහැ කරේ. හොරකම් කරන්නේ නැහැ නේ සර්. හැබැයි දැන් ඒකට තිත තියෙනවනේ. ඒ ඔක්කොටම තිත තියලා තියෙන්නේ සර්. මං ගොඩක් ඔය ලංකාවේ මිනිස්සුත් එක්ක ගනුදෙනුවක් නැහැ සර්. යා පැත්තේ ඉන්නේ ෆොරිනර්ස් ලානේ සර්. රටගෙන් රටකට ට්‍රැවල් කරන අය රුපියල් 10 මොනවද සර්. ඔය වඩා දේවල් මේ තායිලන්ඩ් වල යුරෝප් වල මිනිස්සු නම් කරනවා. සහ මේ ලංකාවේ ටුවරිසම් වල අපි මහා ලොකු ටුවරිසම් වලින් රටක් කියා ගන්න අපේ රටේම
සුද්දියන්ට අතවර වෙනවා. සුද්දොන්ට අතවර වෙනවා. සල්ලි වලින් ස්කෑම් වෙනවා. මම ආව සාධාරණීකරණය කරනවා නෙමෙයි. ආව උඩ දානවා නෙමෙයි. එහෙම හිතර ගන්න එපා. හැබැයි මම වැරදි. දැන් තිත තියන්න. ඔව් මං වැරදි. බොරුව එපා. ඔව්. ඇත්තෙන් ජීවත් වෙමු අපි. මං වැරදිස නමුත් අර මේ මට එතන ඒ කියන්නේ මං අර පාවිච්චි කරපු දේවල් තුල අංක එකට තිබ්බේ මද්ද්‍රව්‍ය. ඒ වෙනුවෙන් මං ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා ලැජ්ජාව බය කියන එක. දැන් සම වෙන්න ඕනේ. දමනය වෙන්න. ඔව්. දැන් දමනය වෙන්න. දැන් ඇති. ඇති ඇති. දැන් අපි නැගිටිමු. නැගිටිමු. සතුටින් අම්මත් එක්ක අම්මට අසනීපයක් වුණොත් බෙහෙත් ටිකක් ගන්න අතේ සල්ලි තියෙන කොල්ලෙක් වෙමු. ඔව්. නේ තනිකඩයනේ නේ. බැදලත් නෑනේ බොරුනේ. නෑ නෑ සර්. හරි. ස්ට්‍රීට් රැපර් අද ඉඳන් බිහි වෙනවා. සියලුම පව් කමා කරලා සියලුම අතීත පව්කාරකම් අශිෂ්ට ක්‍රියාවන් නතර කරලා කරලා. දක්ෂ අතිදක්ෂ රැපර් කෙනෙක් බවට පත් වෙනවා thank you very much. ලංකාවේ. හරිනේ එහෙනම්? කියන්න. තව මොනවද වෙන්න ඕනේ? මේ වෙලා තියෙන ටික හොඳටම ඇති සර්. කලන්තය ඇදලා තියෙන්නේ වෙච්ච දේ. සම්පූර්ණයෙන් මෙහෙම ආපු ගමන මෙහෙම කරකවන්න ඕනේ. ඒක තමයි සැලසුම. උඩුගම්බලා. මට පුළුවන් ඒක කරන්න උදව් කරන්න. සර්. තර්ඩ් කියන්න අවශ්‍ය නෑ සර්. අපි ලබන සතියේ මෙයාගේ අලුත් සින්දුවෙන් ස්ට්‍රීට් රැපර්ගේ මම නැත්තම් නලින්ද ඉන්දිකගේ අලුත්ම සින්දුවෙන් හමු වෙමු. ඉතින් එහාට මියුසික් ජර්නි එක ඔයාට බාරයි. රටේ ජනතාව අවදියෙන් ඔයා යන දිහා බලන් ඉන්න. අනිවාර්යයෙන්ම සර්. සෙලුන් එකේදී හම්බ වෙමු කොණ්ඩේ කපන්න. thank you very ෆුල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරමු. මියුසික් වීඩියෝ එකේදී ඉන්නේ වෙනස්ම රැපර් කෙනෙක් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ස්ට්‍රීට් රැපර්. ජවේවා. much. සේමයි සර්. ආදරේ.